දීර්ඝායු වේවා. සහස්ත්‍රාලංකා ජ්‍යොතිෂ සේවාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 ජුනි මාසේ 2 වෙනිදා ගුරු කටක රාශියට උච්චව පැමිණි බව ඔබ දන්නවා. මේ අනුව ගුරු ඉදිරියට තවත් මාස 5ක පමණ කාලයක් කටක රාශියේ රැඳී ඉන්නවා. ඒ ගුරු මාරුව ලග්නයෙන් ලග්නයට කෙසේ බලපෑම් ඇති කරයිද යන්න සම්බන්ධයෙන් තමයි අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ අනුව අද අපි බලමු මේ ගුරු මාරුව වෘෂභ ලග්න හිමි ඔබට කොහොමද බලපාන්නේ කියලා. වෘෂභ ලග්න හිමි ඔබේ ජන්ම පත්‍රයේ 8 සහ 11 යන ස්ථානවල අධිපති වෙන ගුරු ග්‍රහයා තමයි ගෝචර ගමනින් මේ විදිහට ඔබේ කේන්ද්‍රයේ 3 වෙනි භාවය හෙවත් වික්‍රම ස්ථානයට පැමිණිලා ඉන්නේ. ඒ අනුව ඔබට සමාජයෙන් වෙනදාට වඩා යම්කිසි පිළිගැනීමක් ගෞරවයක් ඇති වෙන කාලයක්. සහෝදර සම්බන්ධතා වර්ධනය වෙන කාලයක්. ඒ වගේම තමයි මේ කාලවකවානුවේ ඔබ යම්කිසි කලා කටයුත්තකට හෝ වෙනත් යම් කටයුත්තකට ඔබට සහජ දක්ෂතාවයක් තියෙනවා නම් අන්නේ සහජ දක්ෂතාවෙන් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් කාලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. 3 වෙනි මේ විදිහට ගුරු ග්‍රහයා රැඳී ඉන්නකොට ගුරු ග්‍රහයාට ඔබේ ජන්ම පත්‍රයේ 7 වෙනි භාවයත් 9 වෙනි භාවය සහ 11 වෙනි භාවය යන මේ භාවයන් දෘෂ්ටිගත වෙනවා. ඒ කියන්නේ ගුරු ග්‍රහයා ඒ භාවයන් දකින්නවා කියලා අපි කියනවා. ඒ අනුව ඔබ අවිවාහක කෙනෙක් නම් ඔන්න ඔබට මංගල සීනු හැඬවෙන කාලයක්. ඔබට බොහොම ගුණගරුක සහකරුවෙක් හෝ සහකාරියක් ලබන්න පුළුවන් මේ කාලවකවානුව ඇතුළත. ඒ වගේම ඔබේ පෙරපින ඉස්මතු වෙන කාලයක්. ආගම දහමට වෙනදාට වඩා වැඩි නැඹුරුවක් ඇති කරවන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ ආගම දහමට ඔබට බණ දහම් වලට දානමාන කටයුතු වලට ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් මේ කාලවකවානුව තුලදී. ලැබීම අතිනුත් යහපත්. නමුත් ඔබ යම් එක දෙයක් ගැන කල්පනාකාරී වෙන්න ඕනේ මේ කාලෙදී ඔබට අනතුරු සහ රෝග පීඩාවන්ගෙන් යම් කිසි අවදානමක් ඇති කරවන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ඔබේ බෙල්ල සහ දෙවුරාශ්‍රිතව පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා ඔබ ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. පොදුවේ වෘෂභ ලග්න හිමියන්ට මේ වගේ තත්ත්වයක් තමයි ඇති කරන්නේ මේ ගුරු ග්‍රහ මාරුවෙන්. නමුත් ඔබේ ජන්ම පත්‍රයේ ගුරු ග්‍රහයා රැඳී සිටින ස්ථානය අනුව සහ එහි තියෙන ඒ කියන්නේ බල දුබලතාවයේ අනුව මෙම පලාපල තත්ත්වයන් අඩු වැඩි වීමක් වෙන්න පුළුවන්. ඔබට පුද්ගලිකව ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න අවශ්‍යයි නම් තිරේ දිස්සන WhatsApp අංකයට ඔබට පුළුවන් සහස්ත්‍රාලංකා ජ්‍යොතිෂ සේවාව සමග සම්බන්ධ වෙන්න. එහෙමනම් සහස්ත්‍රාලංකා ජ්‍යොතිෂ සේවාව සමග සම්බන්ධ වුණ ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.